වෙල්කම් කියලා පිළිගන්නවා ටෙක්නෝ වර්ල්ඩ් වෙතින් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ කොහොමද Excel වල drop down list එකක් හරියට සරලවම හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද drop down list එක හදාගන්නේ කියලා. මේක ගොඩක් වැදගත් වෙනවා data entry කරන කට්ටියට. ඉතින් එහෙනම් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මම මෙතන product ටිකක් තියෙනවා. මේ product එක තියෙනවා Marie chocolate cream, lemon puff, nice chocolate cookies එහෙම. ඉතින් අපි මට ඕන මේ ප්‍රොඩක්ට් ටික උඩ ඩ්‍රොප් ඩවුන් එකක් විදිහට පල්ලෙහාට ගන්න තමයි ඕන. ඉතින් ඒකට සරලවම කරන්න තියෙන්නේ මේ ප්‍රොඩක්ට් කියන තැන යට මේ රෝස් ටික පල්ලෙහාට මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕන. මම ප්‍රොඩක්ට් පහක් තියෙන තව පහක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතන data වලට ගිහින් මෙතන data validation කියන එක ක්ලික් කරලා data validation tab එක open වෙනවා. ඒකේ any value යටතේ තියෙනවා list කියලා එකක්. හරි ඒ ලිස්ට් කියන එක ඔබලා ඉවර වෙලා අපිට තියෙන මෙතන source ඒ source එක කියන තැන ටච් කරලා අපිට කරන්න තියෙන්නේ දැන් මේ product වල තියෙන product ටික select කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට select කරගෙන ඉවරලා okay දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ product යටතේ අපිට හරිය ලස්සනට drop down list එකක් දාන්න පුළුවන් විදිහට අපිට මේක හැදිලා තියෙනවා. හරි ඉතින් එහෙනම් නැවතත් Excel වල කැටගරි වල සරල පාර්ට් ටිකක් මම අරන් එන්නම්. ඔයාලා වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. බයි.